රාවි මගේ ජනකයේ ඉස්සරහා දේවට ළඟ පතන අයෙක් ඉන්නවා කියලා සිරිබාල මාම කිව්වා. පොඩ්ඩක් බලයි යන්න. අඩ මේ පතනයින්ට බය වෙන්න ජනක යකෝ ගිය පොයේ දවසේ පන්සලේ දෙවටයින හිටියා මේ විතර පතන අය පොයේ දවසේ මරන්න හොඳ නැති නිසා මේව කළා නෑ අරන් සමනල ගැටේ ගාලා වරා ගාගෙන දීලා ගියා. පව්වද ඇවිල්ලා සතා මැරුවේ මම මල්ලි. පොයේ සත්තු මරන්නේ ප්‍රතිපත්තියක් තියෙනවා. ජනකයේ ඔයාට බඩු වැඩි වෙලා. මොකක්ද කියන්නේ? ඔයාට බඩු වැඩි වෙලා නේ. වයින්ට බෝතල් ලැබුණා. කොයින්ද? වරෙන් බොට තරවඩ. කොයින්ද බඩු? ජනක බඩු දෙනවා නම් ඔබ බීපන්. කොයින්ද? මම කොයින්ද බඩු? කොයින්ද බඩු? මට මොනවා? කොයින්ද බඩු? ඔව් යව්. මල්ලේ කවුද බං අර අතර වාමනේ දාන්නේ? බඩු වැඩි වෙලා නේ. ඈ? බඩු වැඩි වෙලා. මට සුසිරිපාන මල්ලේ මොකද්ද බ්‍රෑන්ඩ් එක මොකද්ද කේස් එක? වැඩක් නෑ ජනකයි කතා කරලා වැඩක් නෑ. කාංචනමාව දාලා ගියා ජනකයි. මම ඒකින්ද හැමදේම නතර කරන්න හිටියේ. හැමදේම මම අරක්කු බොන එක ගෑනු නානදියා හොරෙන් බලන් ඉන්න එක ගමේ පොඩි හරක් කේස් තිබ්බා මං ඒකම මම නතර කළා ජනකයි. මට දැන් ඉඳලා වැඩක් නෑ ජනකයි. කොටින්ම කියවා ජනකයි මං ගෑණි ළමයි දෙන්න එපා අතරින් ඉච්චි. අඩේ මාමු තිරසනෙක් නේ බම්මල්.